ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක්. ලබන්නා වූ මේ අගෝස්තු මාසය මිථුන ලග්න හිමි ඔබටත් මේ වීඩියෝයේ නරඹන ඔබටත් ලෝකවාසී සැමටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මිථුන ලග්න හිමියනි ඔබට අගෝස්තු මාසයේ ලග්න පලාපල. මිථුන ලග්න හිමියනි මේ කියන සෑම දෙයක්ම හොඳින් අවබෝධ කරගන්නට උත්සාහ දරන්න. ඔබ මේ මාසය තුළ බුද්ධිමත්ව කටයුතු කරන්නට උත්සාහ දරන්න. ඔබ අවට සිටින අයගෙන් ප්‍රවේශම් වන්න. ඔබ සමග සිටින අයගෙන් ප්‍රවේශම් වන්න. මේක ඔබේ ග්‍රහචාරයට අනුව සිදුවන දෙයක්. ඒ නිසා ඔබට ඔබගේ වැඩ සැලසුමක් ඇතුව කරගෙන යාමට හොඳින් මතකයේ තබා ගන්න. අඩුපාඩු අන් අයගේ සෙවීමෙන් වළකින්න. අන් අයගේ අඩුපාඩු තමා වටේ සිටින අයගේ අඩුපාඩු තමා ළඟ ඉන්න අයගේ අඩුපාඩු සොයමින් ඔබ කරන්නා වූ වැරද්ද ඔබ අතින් සිදු වෙනවා. එය ඉදිරියට නොකරන්නටත් හොඳින් මතකයේ තබා ගන්න. ඒ වගේම තමයි මිථුන ලග්න හිමියනි මේ මාසය ඔබට අවදානම් සහිත මාසයක්. ඒ නිසා මේ කියන්නා වූ කරුණ වලින් ඔබ හොඳින් මතකයේ තබාගෙන කටයුතු කරන්නට ඔබ උත්සාහ දැරුවොත් ඔබේ ජය ඉලක්කය කරා ඔබට යාමට මාර්ගය පහදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ වීඩියෝ එක අවසාන තෙක් රැඳී සිටින්න. ඒ වගේම ඔබගේ වැඩපිළිවෙලට අන් අය කැමතියි. නමුත් ඔබ සෑම දෙයක්ම කරන්නේ හිතුමතේට ඕනෑවට එපාවට. පිළිවෙලකට එක වැඩක්වත් කරලා නැහැ. හිතෙන වැඩ කරන්නට සිත යොමු වෙනවා. ඒ නිසා අනුන්ගේ ඕපාදූප කතා කරනවා. ඒවා ගැන සොයමින් ඔබ කරන වැඩ කටයුතු අවුල් සහගත වෙනවා. අනුන්ගේ ඕපාදූප නොසොයා තමාගේ වැඩ කටයුතු පමණක් කරන්නට හොඳින් මතකයේ තබා ගන්න. මේ මාසය ඔබට ජයග්‍රහණී මාසයක් නොවේ. ඒ නිසා තමයි තදින් වචන කතා කරන්නට ඔබට මට සිතුනේ. මොකද ආදරයෙන් කියන්න ඒවා අසන්නේ නැහැ. තරහින් ගේන්තියෙන් නපුරුකමින් කියන ඕන කෙනෙක් බලනව මොනවද කියන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ බලන හැම දෙනාටම මේ කරුණු රැසින් ජය ගන්නට හැකි වේවි. බලන්න ඔබ කරපු වැඩ ආපස්සට හැරී බලන්න. ඔබ එක වැඩක් කරන්නට හොඳින් මතකයේ තබා ගන්න. ඔබ වැඩ රාශියක් කරමින් කිසිම වැඩක් පිළිවෙලකට නොකරමින් අන් අයගේ ඕපදූපත් සොයමින් කටයුතු කරන බවක් තමයි කියන්නට පුළුවන් වෙන්නේ මේ මාසය තුල. රැකියාව තුළ ඔබට මුදල් උපයන්න පුළුවන්. ඔබට මුදල් ඇතින් හොඳ මාසයක් මේ මාසය. නමුත් ඒ කාලයෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. මොකද ඔබ අනුන්ගේ ඕපාදූප සොයනවා. ඒ නිසා ඔබ අවට සිටින අයත් ඔබ ළඟ සිටින අයත් ඔබට කැමති නැති වෙනවා. අන් අය ගැන බොරු චෝදනා ඔබ ප්‍රචාරය කරනවා. ඒවා කරන්නට සූදානම් වෙන්න එපා. කවුරු කියන අපට සොයන්නට අවශ්‍ය නැහැ. තමා ගැන පමණක් සොයන්නට හොඳින් මතකයේ තබා ගන්න. මේ ඔබ තනිවම කරන වැරද්දක් දුරදිග යාම නිසා ඔබට අවුල් සහගත තැන් කිහිපයක්ම මතුවෙනවා. ඉදිරියේදී ඔබ ළඟ සිටින අයත් අමනාපකම් කරන්නට සිත් දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ වංචාකාරයෙකුට වංචා වැඩ කරන පිරිසකට හසු වෙමින් යනවා. එසේ ගොස් ඔබ අමාරුවේ වැටෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. පුළුවන් කියා තමයි පටන් ගන්නේ. නමුත් ඒවා කරන්නට බැරි වැඩ. ඔබේ වටිනාම කාලය නාස්ති වෙනවා. හවුලේ කරන වැඩ වලින් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. මේ ඔබට හොඳ නැති කාලයක්. හොඳින් මතකයේ තබා ගන්න. නිතර මතක් කරන්න හේතුවත් එයමයි. රැකියාව තුළ ඔබ අයිතු වැඩ කරනවා. අනවශ්‍ය වැඩ කරනවා. ඒයින් ඔබමයි අමාරුවේ වැටෙන්නේ. ඔබ හිතනවා ඔබට මේ රැකියාව තනියම කරන්නට නොහැකි කියලා. තමා දන්න දේ, තමාට පුළුවන් දේ ඇයි තනියම කරන්නට බැරි? තනියම කරන්නට හොඳින් මතකයේ තබා ගන්න. උත්සාහවන්ත වෙන්න. ශක්ති සම්පන්න වෙන්න. කඩා වැටුණු සිතට ශක්තියක් ලබා ගන්න තමයි මේ කරුණු ටික ඔබට ගේන්නේ. ඒ නිසා හවුලේ වැඩ කරනවයින් අන් අයගේ සිත්වලට ඕපාදූප සොයමින් නිදවමින් කටයුතු කරන්නට යන්න එපා මෙන් ඉදිරියට. ඔබට මේ කාලය තුල හොඳ මදි කියලා තමයි නිතරම කිව්වේ. මේ අගෝස්තු මාසය ගැනයි ඔබට මේ කියන්නේ. ඉතින් ඔබේ ජීවිතය පවා අහිමි වෙන්නට තරම් මේ කාලය තුල අපලයි. මේ අපල කාලය නිසා ඔබට සිදුවනවා අන් අයගෙන් චෝදනා අපහාස තමා කරන ඒවත්
වැරදි වැඩ පිළිවෙලක් ගෙන යනවා. ඒ නිසා හොඳින් මතකයේ තබා ගන්න. ඔබ කරන කියන වැඩ කටයුතු හොඳ උත්සාහයකින් සොයා බලමින් කරන්න. අන් අයගේ කිසිම ඕපාදූපයක් සෙවීමෙන් වැළකී සිටින්න. අන් අය කරන වැඩ ගැන ඔබ සොයන්නට අවශ්‍ය නැහැ. ඒ ආයතනය ප්‍රධානියා හෝ ඒ ආයතනයේ වැඩ කරන පිරිස ඒවා අයිතිකරු සොයා ගන්නට බලාවි. ඒ නිසා ඒ ගැන සොයන්නට කටයුතු කරන්නට ගොස් ඔබ අමාරුවේ වැටෙන්නට එපා. සතුරෝ වැඩි වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. සැලසුමක් නැතිව කටයුතු කරන කාලයක්. ඒ නිසා වෙන්ම ඔබට රැකියාවත් අහිමි වීමේ භාග්‍ය උදාවන්නට පුළුවන්. ඒ පමණක් නොවේ, රැකියාව පමණක් නොවේ, ජීවිතේ අනතුරු මේ මාසයේ පෙන්눔 කරනවා. අන් අයට වෛර කරන්නට ගොස්, අන් අයට ක්‍රෝධ කරන්නට ගොස්, ඒ වයින් ඔබටමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා ඔබ මේ කාලය තුල කරන වැඩ කටයුතු ගැන නිතර ආපස්සට සොයා බලන්නට ඕනේ. ඒවා හරියට කරලද නැද්ද කියන එක. ඒ වගේම ඔබ කරන්නට යන සෑම වැඩක්ම ඔබට පුළුවන් නම් කරන්නට උත්සාහ දරන්න. ඒ සෑම වැඩකින්ම ලාභ ප්‍රයෝජන ලැබුණත් එයින් කිසිම ප්‍රයෝජනයක් නැති බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබේ වැඩ කටයුතු ඔබට අවශ්‍ය පමණින් ඔබේ දරුවන්, බිරිඳ, සහෝදර සහෝදරියන් සමග ආදරයෙන් එකමුතුකමින් සුහදත්වයෙන් යුතුව කටයුතු කළොත් ඔබ එයින් ගොඩාක් ලෙහෙසියෙන්ම ඔබ ලාභ ප්‍රයෝජන ලබා ගන්නවා. එසේ නොමැතිනම් ඔවුන්ට අපහාස, චෝදනා, අගෞරව කරමින් ඔබ දරුවන්ට අපහාස කරමින් සහෝදර සහෝදරියන්ට බිරිඳට සමග අමනාපකම් කරමින් වෙනත් තැන්වලට වෙනත් අය හොඳයි කියලා වෙනත් තැන්වලට යාමට කටයුතු කරනවා. එයින් ඔබට සිදුවන්නේ ඔබටම අපහාස චෝදනා විඳින්නට සිදුවන එක බව කියන්නට කැමතියි. ඒ වගේම ඔබ මේ කාලය තුල විවාහ වීමට නම් සිතන්න එපා. මේ කාලය ඔබට හොඳමදි. ඔබ සිතන හැම වැඩක්ම ඔබට සාර්ථක කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ සිත වටිනා එකක් වුණත් ඒ වටිනාකමින් ඔබ ප්‍රයෝජනයක් ගෙන කටයුතු කරන්නට මා කියන්න කැමතියි. නවතම රැකියාවක් සොයා ගැනීමට උත්සාහ දරන පුද්ගලයෙකු වන්නට පුළුවන්. ඔබ වාහනයක් ගන්න හිතේ තියාගෙන ඉන්නට පුළුවන් කෙනෙක්. නමුත් ඔබ ඉගෙන ගන්න ඒවාට දක්ෂයෙක් වෙනවා. ඔබට හැකිනම් මේ කාලය තුල IT වෙන විෂයක් හදාරන්නටත් ඒවායේ අමතර ආදායමක් ලබා ගන්නටත් උත්සාහ දරනවා නම් බොහෝම හොඳ කාලයක් කියලා කියන්නට කැමතියි. කෙසේ නමුත් බුද්ධිමත්ව ඉවසීමෙන් යුතුව කාලය ගත කරන්නට ඔබට මා නැවතත් කියා සිටිනවා. ඔබ රහස් වැඩ කරන්නට ගොස් අමාරුවේ වැටෙන්න එපා. ඔබට ඔබ ඉපදිලා ඉන්න තැන අනුව නම් ලොකු නිදානයක් තිබෙන තැනක්, නිදානයක් හිමි කරගන්න ධන උල්පතක් සමග තමයි ඔබේ උප්පත්ති ලැබලා තියෙන්නේ මිථුන ලග්න හිමියනි. නමුත් ඒ වාසනාවට ඔබ ඉඩ දෙන්නේ නැහැ. ඔබ පිළිවෙලකට වැඩ නොකරන නිසා. ඔබ ඉවසීමෙන්, කරුණාවෙන්, කමවත්ව පිළිවෙලකට වැඩ කරගෙන ගියොත් ඔබේ ධන උල්පත, ධන වාසනාව ඔබට නිදානයක් කරගන්නට හැකියාව තිබෙනවා. ඔබ නිතරම වෙනස් කරනවා කරන වැඩ. කපටිකම් නිසා තමයි ඔබ මේ සියලු දේ විනාශයට පත් කරගන්නේ. ඔබේ කපටිකම අන් අය තේරුම් ගන්නවා. ඔබ හිතන්නේ නැහැ ඒක. මේ වෙනස් කරන්නේ බුද. ඔබ වෙනස් කරන්නේ බුදමයි. ඒ නිසා බුද ඔබ වෙනස් කරන ඕනම දෙයක් එකවර කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ නිසා බුද ගහයාට ඔබට හැකිනම් වත් පිළිවෙත් කරන්න, පුද පූජා කරන්න අමතක කරන්න එපා. ඒවා කිරීමෙන් ඔබට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන්. ඔබ කරන වැඩ සාර්ථක කර ගන්නට ඔබට හැකියාවක් නැත්තේ ඔබ උපන් ස්ථානයේ නිතරම බුද ගුරු ඔබට හොඳ ස්ථානික සිටියත් බුද ඔබට බුද්ධිය දුන්නත් රැකියා පැත්ත අවුල් සහගතයි. කරන වැඩ අවුල් සහගතයි. ඒ නිසා තැන් තැන් වල දමන්නේ කපටි අදහස් පහල කරන්නේ මේ බුද කියන ග්‍රහය.
ඒ නිසා ඔවුන්ට පින්වතේ වැඩ කරන්න බුද කියන ග්‍රහයාට කරන්නට සෙත් පිළිවෙත් තිබෙනවා. ඒවා කරන්නට ඔබට මා කියන්න කැමතියි. එසේනම් මගේ වීඩියෝ නැරඹූ ඔබටත් ලෝකවාසී සැමටත් ඉදිරියේදී නරඹන්නා වූ ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය ඒකාන්තයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ යහළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔබ සැමටම දීර්ඝායුෂ වේවා.